මං ලංකාවට ආව යාළුවනේ. මට වෙරෝනා වෙදමැදුරෙන් තමා අනුග්‍රහය දුන්නේ මේ ගමනට. ගිනී යන ගමන් පපලතුරු කඩයකට ගොඩවෙමු. රසට ඇති ලංකාවෙන් පළතුරු. මේ අඹ ගෙඩිය නම් පුදුම රසක්. ඉතාලිය නෑනේ මෙහෙම කන්න අඹ. අපේ වෙරෝනා වෙද මහත්තයට පිං හොදේ. පුදුම රසක්නේ තියෙන්නේ. පාර දෙපැත්තේ ලස්සන පොල් ගස් හැම තැනම මුළු පරිසරයම කොළ පාටයි. අපේ වෙද මහත්තයගේ රට දිව්‍ය ලෝකයක් වගේනේ. යාළුවනේ මං නුවර යන ගමන් එන්නේ. මං එකටම යන්න හිතන් එන්නේ දළදා මාලිගාවට. වෙද මහත්තයා කිව්වා ඊට පස්සේ කතරගම යන්න කියලා. මම නුවර ආව යාළුවනේ. මට වෙරෝනා වෙද මැදුරෙන් තමා අනුග්‍රහය දුන්නේ මේ ගමනට. යාළුවනේ මං නුවර දළදා මාලිගාවට ආව. හරිම ලස්සනයි. එහෙනම් මං වැදලා එන්නම්. යාළුවනේ නෙළුම් මල් ගත්තා දළදා වහන්සේට පූජා කරන්න. එහෙනම් මලිගාව ඇතුළට ගිහින් එන්න. දළදා වහන්සේ වැදගෙන ආව බලන්නකො මේ වැවේ ලස්සන. වෙරෝනා වෙද මහත්තයාට පින් මාව මේ ගමන එව්වට. ඔද හරි මහන්සි යාළුවනේ. මං ඔද නතර වෙන හෝටලේ තමා මේ. හරි ලස්සනයි. ලංකාවේ පළමු දවස මේ හෙට හම්බෙමු. ඔකේ නම් තෙරුවන් සරණයි. සුබ උදෑසනක් යාළුවෝ හැමෝටම හොදට නිින්ද ගියා. හරිම ලස්සනයි පරිසරේ. මං අද යන්න ඉන්නේ අම්බුලුවාවට. යාළුවනේ මං අම්බුලුවාවට යන්න පිටත් වෙන්න යන්නේ ටුක් ටුක් එකේ. ගම්පොළ තමයි අම්බුලුවාව තියෙන්නේ. නුවර ඉඳන් කිලෝමීටර් 25ක් වගේ යන්න තියෙනවා. කිලෝමීටර් 25 යන්න ඕනේ. හරිම ලස්සන තැනක් කියලා වෙද මහත්තයා කිව්වා. අපි ගිහින් බලමු. ඔන්න ගම්පොළ බස් එකකුත් ගියා. තැඹිලි ගෙඩියක් බොනවා වෙද මහත්තයා කිව්වා අනිවාර්යෙන් තැඹිලි ගෙඩියක් බොන්න කිව්වා. ලංකාවට ගියාම හරිම රසයි. රුපියල් 150යි යූරෝ එකක්වත් වෙන්නේ නැහැ. ඔන් එහෙනම් අම්බුලුවාවටත් ආවා. දැන් තියෙන්නේ මේ කුළුණ උඩටම නගින්න. මට මේ ගමනට අනුග්‍රහය දුන්නේ වෙරෝනා වෙදමැදුර. දැන් කුළුණේ උඩම එන්නේ. හරිම ලස්සනයි වටපිටාව. මුළු ලංකාවම හරි ලස්සනට පේනවා. ටිකක් ඉඳලා පහළට බහිමු. දැන් ටිකක් බඩගිනි හොඳ වරකා ගෙඩියක් හම්බුණා. මේක කාලා අපි පිටත් වෙමු කතරගමට යන්න. කිලෝමීටර් 212ක් වගේ තියෙනවා කතරගමට. දැන් අපි ඉන්නේ 18 වකුවේ යන ගමන් හරිම ලස්සනයි පාර. මේ තමයි ලංකාව. හරිම ලස්සනයි මේ රට. යාළුවනේ දැන් මං ඉන්නේ මහියාගනේ පන්සලේ. වැදලා අපි පිටත් වෙමු කතරගමට. අලියෙකුත් ඉන්නවා. බුත්තල කතරගම පාරේ ඉන්නේ පළතුරු ටිකක් ගන්න අවතර කළා. අලින්ට දෙන්න ඉස්සරහා අලි ඉන්නවලු. මට අපේ වෙද මහත්තයත් කිව්වා. ඔන්න අලියෙක් ඉන්නවා අපි පළතුරු දීලා යමු. මට අපේ වෙරෝනා වෙද මහත්තයා කිව්වා අලි ඉන්නවා කියලා මග දිගට. යාළුවනේ මං කතරගම දේවාලයට ආවා. හරිම ලස්සනයි. එහෙන් මං දේවාලේ වැදලා එන්නම් පළතුරු වට්ටියකුත් ගත්තා. සුබ උදෑසනක් යාළුවනේ. එළිය හරිම ලස්සනයි. දැන් ලෑස්ති වෙන්න ඕන ගාලු යන්න. කොමඩු කෑල්ලක් කමු. හරිම රසයි. දැන් මං යනවා තිස්මහාරාමේ පැත්තෙන් ගාල්ලට. තිස්ස වැවෙන් නාගෙනම යනවා. ගාලු යන්නේ වෙද මහත්තයා කාර්යවල හේෂාන් මල්ලි තමා අද මාව පරිස්සමට එක්කන්න යන්නේ. කිලෝමීටර් 150ක් තියෙනවා ගාල්ලට. අපි තිස්ස වැවෙන් නාගෙන යමු. අපේ හේෂාන් මල්ලි කිව්වා වැවේ නාන්න හොඳ තැන් තියෙනවා කියලා. ඔන්න යාළුවනේ තිස්ස වැවට ආවා. එහෙන් ඉතින් කොල්ලෝ අපි පැන්නා. වතුර ටික මේක ඉතාලිය ගාර්ධ වැව වගේනේ. නාගෙන ඉවරයි. දැන් යන ගමන් හොඳ කෑම කඩේකින් ගමේ කෑමක් කමු. වෙද මහත්තයා කිව්වා මීකිරි කන්නත් අමතක කරන්න එපා කිව්වා. රුහුණු මීකිරි. නියම කාම වේල හරිම රසයි. පිරිසිදුයි. මිලත් සාධාරණයි. ලංකාවේ ගුණකාම තියෙන්නේ ඔක්කොම. කිරි කෑවා. හරිම රසයි. රුහුණු රටේ ආවොත් මීකිරි කන්නම ඕනෙලා වෙද මහත්තයා කිව්වා. ඒක නම් ඇත්ත. ඔයාලත් ආවොත් කන්න. හරිම ලස්සන රටක්. එතරම් පුදුමයි. ලස්සන කදු ගස්වැල් කුඹුරු යාය. මට හිතාගන්න බෑ ලංකාව පුදුම ලස්සනන්නේ. මං හම්බන්තොට කුරුළු උයනට ආවා. මේකට ඇතුල් වෙන්න රුපියල් 1000ක් ගන්නවා. කුරුල්ල ගොඩක් ඉන්නවා. පැස්බරාලත් ඉන්නවා යාළුවනේ. මේ පාක් එකට එන්න තියෙන්නේ කතරගම ඉඳන් එනකොට හම්බන්තොට රෝහල පහු වෙනවා එක්කම දකුණට තියෙන පාරෙන්. ලොකු බෝඩ් එකක් තියෙනවා එතන. ගාල්ලේ මුහුදට ආවා. බලන්න සෙනඟ විනෝද වෙනවා. මුජුද හරිම ලස්සනයි. මන් දැකපු ලස්සනම රට ලංකාව යාළුවනේ. අපේ වෙරෝනා වෙද මහත්තයට පින් මාව එව්වට බලන්න ඉද හරිම ලස්සනයි. ඉරත් බැහැගෙන යනවා හරිම ලස්සනයි. මේ පැත්තට ආවම ඉතින් සී ෆුඩ් රසට කන්න පුළුවන්. හෙට වෙන්නප්පුවට යන්න ඕන. බඩු පාසලයක් දෙන්න බඩ පිරෙන්න කෑවා. දැන් නිදිමතයි. ඔද මන් අතර වෙන්නේ මේ හෝටලේ සුපිරි හෝටලයක්. කෑමත් රසට තිබ්බා. මං හෙට වෙන්නප්පුවට යනවා. සුබ රාත්‍රියක් ගැමෝටම. යාළුවනේ දැන් නිදා ගන්න කියලා යන්නේ.
අද ගොඩක් ඇවිද්දා. මට මේ ගමනට වෙරෝණ වෙද මහත්තයා තමයි අනුග්‍රහය දුන්නේ. හෙට උදේ හමු වෙමු. සුබ උදෑසනක් යාළුවනේ. හොඳට නිින්ද ගියා. අද මම වෙන්නප්පුවට යනවා. බඩු පාසලයක් දෙන්න. වෙන්නප්පුවට යන්න කාර් එක ආවා. අපි දැන් යන්නේ. හයිවේ දාලා යන්නේ. කිලෝමීටර් 171ක් විතර තියෙනවා යන්න. මේකේ කොටස අපි දැන් හයිවේ එකේ යන ගමන් ලස්සනයි පාර වාහනත් ගොඩක් යනවා. We are now on the highway. දැන් අපි කටුනායකින් පුත්තලම් පාරට දානවා. ආන්න. යාළුවනේ ෆ්ලයිට් එකකුත් උඩින් යනවා. අපි දැන් මීගමුවේ ඉන්නේ. ලස්සන පල්ලියක් තියෙනවා යාළුවනේ. පාර ට්‍රැෆික් එක වැඩි ඔෆිස් ටයිම් නේ. පොදට ඉගුරු දාලා තේ එකක් බොන්න. නැවැත්තුවා. දවල් කෑම. වෙන්නප්පුවේම කනවා. කාළුවනේ අර තියෙන්නේ වෙද මහත්තයා ගිය ඉස්කෝලේ ජෝෂප් පාස් එක මට කිව්වා වෙද මහත්තයා ටවුමට කලින් වම් පැත්තේ ඔස්කෝලේ තියෙන්නේ කියලා. යාළුවනේ මං වෙන්නප්පුවට ආවා. දැන් මේ බඩු පාසලේ දෙන්න ඕනේ රසිකා ඔයලා දන්නවනේ. කෑම කඩේ කරන්නේ පොර්තවේස්කෝ යාළගේ ගෙදරට. වෙද මහත්තයා මට ලංකාවට එන්න ටිකට් එක අරන් දුන්නේ මාලිංග මල්ලිගෙන්. දන්නවනේ චාව් ට්‍රැවල්. වෙරෝනා තියෙන්නේ. ඔංගලත් යන්න එතෙන්ට. ඔදත් ගොඩක් මහන්සි දවසක් මන් දැන්ට නුවර ගියා, කතරගමට ගියා, ගාලු ගියා. ඔද වෙන්නප්පුවට ඕවා හෙට යනවා ඔනුරාධපුරේ. එහෙන් හෙට හම්බෙමු. good night.